යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ බංකුවේ වාඩි වෙලා ඉන්න අඹ යාළුවෝ දෙන්නව බලන්න යාළුවගේ යාළුවා. What the dog doing? මේ මොනවාද යකෝ වෙන්නේ දුවපල්ලා මුංගේ කුරුල්ලෝ. මේ මිනිහට වෙලා තියෙන එක බලමු. කාලේ හැදෙන කෙල්ලන්නට නම් මාර විසයක් ගහලා තියෙන ඇදුමක් අදින්න දන්නේ නැහැ. විසේ නැති නිසා නේද ළමයි 20ක් හදලා තියෙන්නේ. අම්මට. සීයේ මොකටද මගේ අටසාය ගත්තේ? ඒක ඔයාගේ කාමරේ තිබුණේ. රැයට මල්ලිට සීතල නිසා පොරවන්න ගත්තේ. බයින්ඩ ගම්මැති සෝදලා ගනි. මුදලාලි අපි මේ පලා ගන්න කියලා ආවේ. කෙල්ලනේ මේ හැමතැනම තියෙන්නේ. කැමති තැනකින් පලාගන්න. අයියෝ මෙච්චර පෙඩල් කරලත් මේ බයිසිකලේ තාම ගියේ නැහනේ. අංකල් මේ ස්ටේෂනරි. යකෝ මට ඕනි පාගපු ගමන් ගෙදර යන බයිසිකලයක්. මේ පිස්සව වාඩි කරා. අත්ත කියන්න පුතේ. අම්මා නෑ පුතේ තාත්තා. අම්මා තාත්තා කියපන් බූරුව. කියපන් බූරුව. කවුද පුතාට නරක වචන උගන්නේ? තාත්තා අත්තේ මාව ඔස්කෝලෙන් අයින් කරා. මොකක් ඇයි ඒ? ටීචර් මට අඩි රූලක් දික් කළා කිව්වා මේ රූලේ කෙලවරේ මෝඩෙක් ඉන්නවා කිව්වා. ඔතෙන්. ඉතින් මං ඇහුවා මොන කෙලවරේද කිව්වා. ඒ ගෙදර බඩු මුක්කු ගැන ඔබට කිසිම පරිස්සමක් නැහැ. පණුන්ගේ කෙල්ලොත් මගේ වගේ පරිස්සම් කරු මට ධම්ම පරිස්සම ගැන කියන්නේ. සුවඳ මලක් යොදාගෙන කරනු ලබන බේකරි නිෂ්පාදනය මොකක්ද? රෝස් පාන්. මේ කමල් මට තප්ට සුමනේ කියලා බනිනවා. හා කමල් එහෙම කියන්න හොඳ නැහැ. අද ඉඳන් හැමෝම තමන්ගේ නමෙන් කතා කරමු. අනේ මහත්තයෝ මට බත් ටිකක් කන්න කීයක් හරි දෙන්න. බොරුවනේ තමුසේ බොන එකනේ කරන්නේ. මගේ ජීවිතේට අරක්කු බිදක් කටේ තියලා නැහැ මහත්තයා. එහෙනම් ඉතින් තමුසේ සූදු හරි මොනා හරි ඩස්පි වැඩ කරනවා ඇති. මම ඔය කිසිම නරක දෙයක් කරන්නේ නැහැ මහත්තයා. එහෙනම් යන් ටිකක් අපේ ගෙදර. ඒ මොකටද මහත්තයෝ ඒ අපේ ගෑන්ට පේන්නන්න ඕන අයිසේ තමුසේ වගේ බොන්නේ නැති මුකුත්ම නොකරනේ උන්ට වෙලා තියෙන දේ. Big brain. Very big, very large brain. ඔබ දන්නවද මැණික් ගැරීමට අධිපති යකා කවුද කියලා? දන්නේ නැහැ. ගරා යකා. Okay. තාත්තේ මම රුපියල් 1000ක් නැහින්දා. පුතා ඔය සල්ලි අහුලලා සතුටු වෙනවා වගේම ඕක නැති වුණු කෙනාත් ගොඩක් දුක් වෙනවා. ඔව් තාත්තේ මම හැංගිලා බලාගෙන හිටියා ඒ මාමා දුක්කුණු විදිය. පුතා ළඟදීම දෙවි කෙනෙක් අපේ ගෙදරට මල්ලි බබෙක් ගෙනත් දෙයි. ඔයා කැමති නේද? තාත්තේ ඔයා කියන්න එපා අම්මා බය වෙයි. එයා බබෙක් හම්බ වෙන්න ඉන්නේ. උතේ නැගිටින්නකෝ. දැන් හොඳටම එලි වෙලා උදේ කොච්චර ලස්සනද එවිත් බලන්න අර ලස්සන කුරුල්ල පණු අල්ලාගෙන කන හැටි. හොඳ වැඩේ පණුවන්ට උදේම නැගිටිනවට. අනේ හුත්තෝ මේකි මට හෙට කැමැත්ත දුන්නොත් මං අනිද්දටම බදිනවා බං. අනේ නිකන් ඉදහම්. ඔය දුම්කොළ නට්ටෙන් ඒකට කුචි කවන්නද? තමුසේගේ මලකඩ කාපු උදැල්ල වැඩක් නැහැ. එහා පැත්තේ ගෙදර මල්ලිගේ ට්‍රැක්ටරේ මරු. මං වැඩේ කරගන්න එහෙ යනවා. A few moments later. Oh my god. මේක දිග්ගයි නේ. ඔය ගවුම කොට වැඩි නැද්ද? පේන්න ඕන නැති ඒවත් පේනවා. සීයේ ඔවා ඉතින් බලන කෙනාගේ ඇස් මට්ටම අනුව තමයි තීරණය වෙන්නේ. දවල්ට මොනවද කාන්න තියෙන්නේ? කාපම් මාව. මම හරක් මස් කන්නේ නැහැ. ඔපේ දුව AirDrop on කරන්න කිව්වා. මම දැන් iPhone එක උඩ දානවා. කොහොමද මෙයා බලන්නේ කොහොමද? මචං මෙහෙ වලස්සු ඉන්නවලු බං. නිකන් හරි වලහෙක් මුනිච්චි වුණොත් මොකද බං කරන්නේ? දිවිල්ලක් තමයි බං ඉතින්. යකෝ උඹට පුළුවන් ද ඌට වඩා වේගෙන් දුවන්න? උඹට වඩා වේගෙන් දුවා ගත්තන් ඇතිනේ බං. උංචි බබා ඇයි ඔයා තාත්තත් එක්ක තරහා වෙලා ඔන්නේ? තාත්ති අම්මේ කුක්කුයි ත්‍රිපෝෂයි පොඩ්ඩක්වත් මට ඉතුරු කරන්නේ නැහනේ. අම්මේ කුක්කුයි මොකද්ද කරන රස්සාව? මම සෙරප්පු බිස්නස් කරන්නේ. කොහෙන්ද සෙරප්පු ගේන්නේ? පොයට පන්සලෙන් තමයි. මේ ජයග්‍රහණයේ පිටිපස්සේ ඔන්නේ කවුදන? කියන්න බලන්න මේ හැමෝටම ඇහෙන්න. අල්ලපු ගෙදර අයියයි අක්කයි විතරයි. මම පාඩම් කරද්දි එළි වෙනකන් අත්පුඩි ගහලා හරි උනන්දු කරේ. කොල්ලෝ ගහනකොට කෙල්ලෝ කෑ ගහනවා. ඔන්න ළමයි මේවා කුණු හර්ප නෙමෙයි තේරවිලි. ඉස් මගේ කැද ලොරිය වැඩේ. ලොරියට කැරියක්ද ඕනි? නෑ මිස් මේ. අව් ඒක තමයි ලොරියට කැරියක් නේ ඕනි. අම්මේ පූසව කොහේ හරි හංගමුකෝ. ඒ මොකටද කොල්ලෝ? මං අහගෙන හිටියා අයියා අක්කට කියනවා අද ඔයාගේ පූසව කනවා කියලා. කොච්චර හැවත් ට්‍රැක්ටරේ හොදපුවාම පේනවා අලුත් කියලා. ඒත් කුඹුර දැක්කම හිතෙනවා හාලා තියෙන්නේ කියලා.
අයියෝ මල්ලි මං හිතුවේ ඔඩර් එක එන්නේ හෙට කියලා. අනික මගේ අතේ දැන් සල්ලිත් නැහැ. දැන් මොකද කරන්නේ? කමන්නේ මිස් ඔයාලට පුක් පේමන්ට් වලින් ගෙවන්න පුළුවන්. යමු ඇතුළට. අනුන්ගේ දේවල් වලට තමන්ගේ සතුට නැති කරගන්න එපා. තියෙන දේවයින් සතුටු යම්බොක්ක. ඊයේ 100ට සතුටින් ඔන්න මොනවද ඕනේ? මගේ ෆෝන් එකයි හොඳට කන්නයි නිදාගන්න ඇඳක් තිබ්බනම් ඇති. nice. ඔර හඳ වගේ සත්තයි මේ ටිකට් එකේ කෝටියයි. මේකේ කෝටියක් තියෙනන් තෝ ගනින්. අරගෙන ඔය පඩ සරමයි ලහුඩු බයිසිකලේ අයින් කරලා බොරු කියන්නේ නැතුව ගෙදරට වෙලා හිටපිය. අනේ මෙන්න මේ මඟුලේ මෙමරි ෆුල් වෙලා. ගිහිල්ලා ක්ලවුඩ් එකට දාන්නකෝ. ක්ලවුඩ් එකට. හරි මන් දාන්නම්. One eternity later. යන්නේ නෑනේ යකෝ. අද මේ වලාකුළු පක්ට උඩින් යන්නේ. සිග්නල් මදිද මන්දා. යකෝ වරෙන් කතාවක් තියෙනවා. මොන කතාවද බං? මං Netflix බලන ගමන් හිටියේ. what තාත්තේ මම ආදරය කරන කෙනා හරිම දක්ෂයි. මොනවටද දක්ෂ? මාව රවට්ටන්න. එහෙනම් කමක් නෑ ඌ. උඹව බැන්දට පස්සෙත් ඔබ කොහොමත් ඌ රවට්ටනවනේ. අත්තයෝ මොකද කරන්නේ ඔයා? මම මේ වහින්න කලින් මේ පැල ටිකට වතුර දානවා නෝනා. ගමේම ලස්සනම ලේලි අපේ අම්මගේ වේලානේ. අම්මේ ඉක්මනට එන්නකෝ. මගේ යාළුවා ටික දැන් මෙහෙ එයි. මේ සෙල්ලම් බඩු ටික කොහේ හරි හංගන්න. මොකද්ද ළමයෝ මේ කරන්නේ? ඇයි? ඔයාගේ සෙල්ලම් බඩු ටික අර ළමයි හොරකම් කරයි කියලා බයද? අපෝ නෑ අම්මේ. උන් හොරකම් කරයි කියලා නෙවෙයි. මුන් ආවොත් උන්ගේ සෙල්ලම් බඩු ටික උන් අඳුරගනි. ඇත්තද මේ මිනිස්සු බනිනවා කියලා වීඩියෝ දාන එක නතර කරනවා කියන්නේ? ඔව් මම වීඩියෝ දාන එක නතර කරනවා. නගී ගමනක් යන්න වගේ. මම කොහෙ ගියාම මොකද තමුසට කහනවද? කහනව නගී පොඩ්ඩක් අහගන්න පුළුවන්ද? ඵලයන් වනචරය යන්න. අබා I'm going කියන එකේ තේරුම මොකද්ද? මම යනවා. මම මොනව හරි ඔහුවත් තමයි තමුසට යන්න මතක් වෙන්නේ. වෙන ගෑණියක් ඔහුවා නම් පැනලා උත්තර දෙයි බූරුවා. දුවේ හුලං සැරයි නේද? ඕ ගුණයෝ ගවුමත් එක්ක යන්න වගේ. තොට පිස්සුද පාර මැද්ද ටීවී බලන්න? යකෝ ගැණියේ මේ අපේ ගෙදර සාලේ ඒයි ළමයා ඔයා මේ කොහෙ කියලා හිතුවද මේක ඉස්කෝලයක්? ඔස්කෝලේ නිදියන්න පුළුවන්ද? අව් ටීචර් මෙතන නිදා ගන්න බෑ සද්ද වැඩි. මම යනවා ගෙදර. ඔපේ පුතා කිව්වා ඒ වලින් ඕන දෙයක් අහන්න පුළුවන් කිව්වා. ඒකින්ද මම ගෙදර තිබ්බ පොල් බෑය කොහෙද තිබ්බ කියලා පැය ගාණක් තිස්සේ අහනවා. තාම උත්තරයක් දුන්නේ නැහැ. දවසක් අන්දරේට හිතුණා එයාගේ එකක් රජකුමාරට කියලා අත ගාව ගන්න. ඔහු ඒකට උපක්‍රමයක් යෙදුවා. කුමාරී මේ අමුතු පතේට දැක්කද කියලා අත ගන්නකොට එයාගේ අත තිබුණා. නරක වෙච්ච එකක් කියලා හිතලා හරියට පිහිය අරගෙන කපල දැම්මා. ගමේ සුන්දරත්වයේ විඳින්න එන්න. හැබැයි මගේ රූපෙට වහ වැටෙන්න එපා. යකෝ මට මොනාලිසා කියන්න එපා. මම නෙමෙයි මොනාලිසා. මේක ඇදපු එකී තමයි මොනාලිසා. what තාත්තේ අපිට වහ බොන්න තමයි වෙන්නේ දැන්. අයි පුතේ අක්කා මොනවද බීම වගේක් හදනවා දැක්කා. නැගපුවයි සල්ලි ගන්න ඉක්මන් කරන්නකෝ. අයියා දැන් අපි සල්ලි දෙන්න ඕනේ නැද්ද? එයි අපිට වෙනස්කම් කරන්නේ. ඔපේ එක හොන්ඩා ජුලෝලා කියලා බයික් එකක් ගෙනාවනේ. දැකන් ගමම හොල්ලයි. උඹේ වයසේදී අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගත්තා. බලපන් උඹ ඉන්න හැටි. ඉතින් තාත්තේ නිව්ටන් තාත්තගේ වයසේදී මුළු ලෝකෙම දන්න විද්‍යාඥයෙක්. තාත්තා තාම මේ ගෙදරටවත් විද්‍යාඥයෙක් නෙවෙයිනේ. ඒ නග්ගි දත් වලට කම්බි දාලා. දත් ටික පස්සට යවා ගන්න. පස්සට දත් ඔන්නේ නෑනේ. දත් ටික කටේ තිබ්බම තමයි ලස්සන. කෝ බොඩිය? අනේ රාලහාමි කලබලයට ඇඳගෙන එන්න අමතක වුණා. ඒ මගුලක් නෙමෙයි ගෑණියේ.
මැරුණු කෙනා කොහෙද කියලා ඇහුවේ. අංකල් ඔයාගේ ජීවිතයේ ලොකුම හීනේ මොකද්ද? මගේ අයියා වගේ කෝටිපතියෙක් වෙන එක. එයා ඒ තරම් කෝටිපතියෙක්ද? නෑ ඒක එයාගේ තීනයක්. උන්ට කියන්නේ කුඩ්ඩා පටන් ගත්ත යුද්ධ සෙල්ලම කරනවා සුද්ද ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා මම කුඩ්ඩා